ඔන්න මම ආයෙසරයක් කියනවා. ඒ මතයකට තියෙනවා. අන්න හරි. එන්නේ ඒක නිසා තමයි මම මේක කියන්නේ. කවදාක්වත් බුදුහාමුදුරුවෝ ආයෙසරයක් මම මේක කියනවා. බුදුහාමුදුරුවෝ කිසිම තැනක කියලා නැහැ තමන්ගේ මාර්ගඵලයේ ප්‍රකාශයට පත් කරන්න එපා කියලා. ඕකේ තියෙන භයානක අඩිය මොකද්ද දන්නවද? ඔය මතේ පැතිරිලා ගියාම අපි හිතමු එක උත්තමයෙක් ඉන්නවා. ඒ උත්තමයේ අරහත්ත්වයටපත් වෙනවා. පත් වෙලා සියලු ලෝකවාසී සත්‍යයන්ට පතල මහා කරුණාවකින් කියනවා මම අරහත්ත්වයටපත් වෙලා ඉන්නේ. මේ අරහත්ත්වයටපත් වෙන්න මම පාවිච්චි කළේ මෙන්න මෙහෙම මාර්ගයක්. මේ මාර්ගය තුල ඇවිදින්න මේ වැඩේ කරගන්න. අරහතුන් වහන්සේ කෙනෙකුට දෙන දානයේ මහත්ඵලයි මහානිසංසයි. ආදී වශයෙන් මේ මිනිස්යා කෙරෙහි මේ ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පියව උන්වහන්සේ යමක් ප්‍රකාශයටපත් කරනවා. අර වගේ මතයක් සමාජයේ ගිහිල්ලා තිබ්බොත් මොකද වෙන්නේ? මිනිස්සු කියනවා මොකද? ඔය කියන්නේ පිස්සු ඇවිල්ලා මේ බුදුහාමුදුරුවෝ කියලා දිනනවනේ මේව කරන්න එපා කියලා. ඔන්න කියනවා දැන්. ඒ කියලා මොකද කරන්නේ? මූපුරුවෙක් හරකෙක් කාලකන්ණියෙක් මේ බලන්න සාසනෙක් කනවම කාටද මේ කියන්නේ? අරහතුන් වහන්සේ නමකට. මේ ලෝකයේ සනසන මේ මිහිකට සනසන මේ ලෝකයේ ජීවත් කරවන මේ ලෝකයට සුබදායි කිරණ පිට කරලා මේ කාලකන්ණි මිනිස්සු ලෝකෙට මුදාහරින විස කිරණ වලින් මේ ලෝකයේ දැවෙද්දි උන්වහන්සේලාගෙන් පිට වෙලා යන කිරණ සමුදායෙන් මේ ලෝකයේ සුවපත් වෙනවා. ආන් ඒ ආදී වශයෙන් ඉන්නා වූ උත්තමයෙකුට අර වගේ දෙයක් කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඒ කාන්තෙන් අපාගත වෙනවා. ඒක නිසා පින්වතුනි මේ ධර්මය කියලා කියන්නේ දෙපැත්ත කැපෙන ආයුධයක්. මේක හරිතනින් අල්ලගත්තේ නැත්නම් කොතනින් ඇල්ලුණත් කැපෙනවා. අවබෝධෙටම ගන්න. අවබෝධෙටම ගන්න. මාර්ගඵලයන් ප්‍රකාශයට පත් කරනවා. හැබැයි බුදුහාමුදුරුවෝ තුන්ගොල්ලක් ගැන කියනවා. එක්කෙනෙක් මාර්ගඵලයන් Tamanට තියනවා කියලා කියනවා. මාර්ගඵලයන් Tamanට තියනවා කියලා කියනවා පිස්සු හැදිලා. මොනවා හරි මානසික විකෘතියක් නිසා පිස්සු හැදිලා එයා කියනවා මම අරහත්. මම අනාගාමී. මම සකදාගාමී. මම සෝවාන්. ඒ පිස්සු හැදිලා කියන කෙනෙක් ඉන්නවා. තථාගතයන් වහන්සේ කියනවා එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා ඒක නිසා අපාගත වෙන්නෙත් නැහැ. එයා ඒක නිසා පරාජික වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ සිවුරක් දාලා යන්න ඕන කෙනෙක් නෙමෙයි යා. තව එක්කෙනෙක් ඉන්නවා. එයා මුලාවටපත් වෙලා මේ වැඩපිළිවෙල කරගෙන ඉස්සරහට යනවා. උන්වහන්සේට අභිඥාත් ලැබෙනවා. පංච අභිඥා පවා ලැබිලා දැන්. උඩ මේ ඉද්ධිවිද ඥාන ආදී වශයෙන් දේවල් ලැබිලා මේ දෙවිවරු කතා කරන ඒවා ඇහෙනවා. ඉංගලන්තේ මොනවද වෙන්නේ කියලා බලන්න පුළුවන්. ඔන්න වගේ පංච අභිඥාත් ලැබිලා. නමුත් අරහත්ත්වයටපත් වෙලා නැහැ තාම. මොකද තාම අනුසේ තියෙනවා. හැබැයි හැමෝම හිතන් ඉන්නේ අරහත්ත්වයටපත් වෙලා කියලා. උන්වහන්සේත් හිතන් ඉන්නවා අරහත්ත්වයටපත් වෙලා කියලා. එහෙම උන්වහන්සේ මුලාවටපත් වෙලා ඇත්තටම මුලා වෙලා උන්වහන්සේ කිව්වොත් මම අරහත්ත්වයටපත් වෙලා ඉන්නේ කියලා. උන්වහන්සේටත් කිසි ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේත් පරාජික නැහැ. උන්වහන්සේ අපාගත වෙන්නෙත් නැහැ. හැබැයි එක ආදේක ඉන්නවා ගොන් රජෙක්. ඒක මොකද කියන්නේ? රහතන් වහන්සේලාට පුදුම සැලකිල්ලක් නේ තියෙන්නේ මිනිස්සුන්ගේ. මමත් රහත් කිව්වොත් මට නියමෙට ලැබෙයි පිරිකර. මට හැම දානයකටම එන්න ගියයි. හොඳට රස ප්‍රණීත ආහාර කන්න දෙයි. එන්න තැන මට. අන්න එහෙම හිතාගෙන ගොන් රජෙක් කියනවා මම අරහත්ත්වයටපත් වෙලා කියලා. අන්න ඒක මරණයෙන් මතු අපාගත වෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ කියනවා ඒ භික්ෂුව ඒකාන්තයෙන්ම පරාජිකයි. ඒ භික්ෂුව ඒකාන්තයෙන්ම පරාජිකයි. ආයේ මේ ශාසනයේ ඉඩක් නැහැ. තව උත්තමයෙක් ඉන්නවා. ඒකාන්ත වශයෙන්ම දැනගෙන මට මේ කිසිම මේ දස අකුසලයේ පූර්ණ වශයෙන්ම නැති කළා දැම්ම මම. රාගය සහ මුලින්ම ඡය කළා, ද්වේෂය සහ මුලින්ම ඡය කළා, මෝහය සහ මුලින්ම ඡය කළා, හිස්සුන් තල්ගසක් ඡය කළා. ඔන්න ත්‍රිපිටකයේ තියෙනවා. හිස්සුන් තල්ගසක්. තල්ගසේ මුදුනමක් කරනවද?
කෑලි වලට යන පළල දානවා. ආයි තල් ගහ වැඩෙන්නේ නැහනේ කවදාවත් ඔළුව පැලුණු තල් ගහේ ඔලු කෑල්ල කඩලා බිඳලා දැම්මොත් ආයි තල් ගහ වැඩෙන්නේ නැහැ. පොල් ගහ ගැන හිතා ගන්නකෝ ඔයගොල්ලෝ. අන්න ඒ වගේ හිසසුන් තල් කඳක් තේපත් කළා. එහෙනම් ආයි රාගයේ බිඳුවක්වත් නැහැ. අනුසය වශයෙන්ම ඉවරයි. අන්න උන්වහන්සේ දැනගෙන ලෝකයට ප්‍රකාශ කරනවා මම උතුම් වූ අරහත්ත්වයේ පිහිටියා. අන්න උන්වහන්සේ කියන දේ සත්‍යයි. හැබැයි අර තුන්දෙනාම කියපුවා බොරු. හැබැයි ඔබ කොහොමද දැනගන්නේ? අන්න ඒකත් ප්‍රශ්නයක් නේ. දැන් ඔබ කොහොමද දැනගන්නේ මෙයා ඇත්ත කියනවා, මෙයා මුලා වෙලා, මෙයා මේ ලාභ ප්‍රයෝජන ගන්න කියනවා. මෙයා ඒක නිසා පින්වතුනි ඔබට දැනගන්න බෑනේ. කවුරු මොනවා කිව්වත් කමන්නේ ඔබගේ වැඩේ ඔබ කරගන්න. මට දෙන්න තියෙන අවවාදය ඒකයි. කවුරු හරි කිව්වොත් අරහත්ත්වයටපත් වෙලා කියලා සාදු 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 කියලා කියන්නේ. ධර්මය අවබෝධ කරන්න ඔබගේ වැඩේ ඔබ කරගන්න. කාටවත් වචනයක් කට හොල්ලන්න යන්න එපා. මොකද අද මිනිසුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ලොකුම මුලාව තමයි කවුරු හරි හාමුදුරුව කෙනෙක් ලොකු කරගෙන ඒ හාමුදුරුව තමයි බුදුහාමුදුරුව. බුදුහාමුදුරුවවත් අදන්නේ ඒ හාමුදුරුවන්ගේම බණ අහන්න ඕනේ. ඔන්නෝ මතවලට මිනිස්සු වෙනවා. මම මේ කියන්නේ ඒ හාමුදුරුවෝ හොඳ නැහැ කියලා එහෙම නෙමෙයි. ඔන්න ආයතරයක් කිව්වා. ඒ හාමුදුරුවෝ හොඳ නැතිකම නෙමෙයි තියෙන්නේ. මේ මිනිස්යාගේ තියෙන මෝඩ මුලාව තියෙන්නේ. ඒ හාමුදුරුවෝ හොඳයි අනිත් හාමුදුරුවෝ එක්කෙනෙක්වත් අදන්නේ නැහැ. යාම තමයි හොඳ. එයාගේ බණ ඇහුවොත් විතරයි අපිට තේරෙන්නේ. එතන ගිහලා මුල් පැහැගෙන අපි ලොක්කො මෙතන දානයක් ගන්න නම් මගෙන් අහන්න. මම තමයි දාන්න දෙන්නේ. අපලේකුව ලොකු සාදුට එහෙම මේ දාන්න දෙන්න හම්බෙන්නේ නැහැ. ඕගොල්ලන්ට අපි දාන්න දෙන්නේ. ඔන්න ඔය විදිහට හදාගත්ත ලොකු එක එක තැන්වල එක එක ප්‍රදේශවල ඔහොම තියෙනවා. ඒ උත්තමයන්ට නෙමෙයි මම මේ කියන්නේ ගොන් රජවරුන්ට ඕකේ වටේ ඉන්නේ. ඒ උත්තමයෝ ශ්‍රේෂ්ඨයි ඒකාන්තේ. නමුත් අර ගොන් රජවරුන්ට කියන්නේ. එතකොට මොකද වෙන්නේ? එහෙම එකක් බදාගෙන ඉන්නකොට රහතන් වහන්සේ නමක් බිහි වෙලා ඊට වඩා වෙනස් ධර්මයක් කිව්වොත් එහෙම මේ ඇත්ත ස්වභාවය මේ වචනවල තියෙන ඇත්ත తත්වය අවබෝධ කරලා දුන්නොත් එහෙනම් මොකද වෙන්නේ? අතන ඉඳගෙන පට්ට පතුරු වරිනවා රහඳුරන. අර රහතන් වහන්සේව පට්ට පතුරු වරිනවා. ඇයි ඒ? මෙයා ඇත්ත කියන්නේ. මේ අපේ හාමුදුරුවෝ ඇත්ත කියන්නේ. අපේ ස්වාමීන් වහන්සේ තමයි ඇත්ත කියන්නේ. අනිත් හැමෝම කියන එක ඉද මේව සත්‍යම් මෝග මඤ්ඤක්. මම කියන එක තමයි ඇත්ත. අනිත් හැමෝම කියන ඒවා බොරු. අපේ ස්වාමීන් වහන්සේ කියන එක තමයි ඇත්ත. අනිත් හැම ස්වාමීන් වහන්සේම කියන ඒවා බොරු. ඊට පස්සේ මොකද වෙන්නේ? අර රහතන් වහන්සේ කෙනෙකුට අපවාද කළා. තමන්ගේ සහ මුලින්ම ධර්ම මාර්ගය වහගන්න. ඒක නිසා පින්වතුනි හරියම පරිස්සමෙන් කටයුතු කරන්න. ඔය හැම දෙයකදීම මම ඔබට මේ කියන්නේ. හරියම පරිස්සම් සහගතව කටයුතු කරන්න. මේක ප්‍රබල ධර්ම අවවාදයක් ඔබට දෙන්න. සියලු දෙනාට. මේකෙන් අද ලෝකේ මායි තව දවසක් යනකොට මේක ඉන්ටර්නෙට් එකට වැටෙනවා. ඒකේ මුළු ලෝකෙම අහන්න ගන්නවා මේක. මේ මුළු ලෝකෙටමයි මම මේ කියන්නේ. ඒක නිසා කිසිම ස්වාමීන් වහන්සේ නමකට අබමල් රේණුකවත් වැරද්දක් හිතන්න එපා. මම ඔබට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ ඉස්සලා කිය යුතු දේවල් තියෙන බව පේනවා. ඒක නිසා මම පොඩ්ඩක් ඒක එතනින් නවත්තලා ඒට වෙන දවසක අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කතා කරමු. මම ඒ ඉතිසලා ඔබට තව දෙයක් කියන්න. මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න තියෙනවා. ඔය ස්වාමීන් වහන්සේලා ගැන ප්‍රශ්න ඇති. තියෙනව නේද? අරවල් පන්සලේ ඉන්න හාමුදුරුවෝ අහවල් පන්සලේ ඉන්න හාමුදුරුවෝ අර විදිහයි අර හාමුදුරුවෝ මේ විදිහයි මේ හාමුදුරුවෝ මේ විදිහයි ආදී වශයෙන් තොර තෝංචියක් නැති පිස්සු දේවල් ඔළුවේ දාගෙන ඉන්නව නේද? වහාම ඕවැන් මිදෙන්න. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න. බොහොම සරල ප්‍රශ්නයක්. සාරිපුත්‍රයන් වහන්සේට ඔබ ගරු කරනවද නැද්ද? මහා උත්තමයි මහා ප්‍රඥයි අනුබුදු කියන්නේ තථාගතයන් වහන්සේ ළඟට ඉන්නේ ඒ උත්තමයාමයි මහා ශ්‍රේෂ්ඨෙක් දෙවි බමුන් දෙපා සිඹ වැන්නේ ඒ උත්තමයා ශ්‍රේෂ්ඨද නැද්ද? ඒ උත්තමයාට ගරු කරනවද නැද්ද? ගරු කරනවා. ඒ උත්තමයාගේ පායට පෑගෙන වැලි ටිකක් මෙතන තිබ්බොත් ගන්නවද නැද්ද? ගන්නවා. අරගෙන ධාතු කරුණුවක් හදලා වන්දනා කරනවද නැද්ද? කරනවා. එහෙනම් මං අහන්න ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. පිළිම දෙකක් තියෙනවා. එක පිළිමයක් සඳුන් ලීයෙන් හදලා තියෙනවා. සඳුන් අරටුවෙන් හදලා තියෙනවා. සුවඳ විහිදෙනවා. සුවඳ සම්ම තන විහිදි යනවා. සාරිපුත්‍රයන් වහන්සේගේ පිළිමයක්. තව පිළිමයක් හදලා තියෙනවා. ඒ පිළිමේ හදලා තියෙන අසුචියෙන්.
කක්ක වලින්, මල මුත්‍රා වලින්. ඒත් සරියුත් මහරහතන් වහන්සේගේ ඒ උත්තම වූ සාරිපුත්‍රයන් වහන්සේගේම පිළිමයක්. ඔය පිළිම දෙක මෙතනින් ගෙනහල්ලා තිබ්බොත් ඔබ වඳින්නේ සුවඳ ගහන පිළිමෙට විතරද? ඔබ උත්තරයක් දෙන්න. මම මේ කියන දේ දැන් ඔබට පැහැදිලි වෙන්න ඕනේ. මම කියන්නට පෙර. දෙකටම වඳිනවා. ඇයි ඒ? අසුචියෙන් සෑදුනත් හඳුන් ලීයෙන් සෑදුනත් මේ ඉන්නේ කවුද? සාරිපුත්‍රයන් වහන්සේගේ අනුරුවක් නේද? එහෙනම් පින්වතුනි ඔය හැම පන්සලකම වැඩ ඉන්නේ සාරිපුත්‍රයන් වහන්සේගේ අනුරුවක්. කරන කියන දේවල් අපිට වැඩක් නැහැ. මම සංඝයා වහන්සේ කෙනෙකුට දැන් කාලේ නම් ඉන්න හාමුදුරු කෙනෙකුට වඳින්නේ මගේ නළල බිම තියලා. අත් දෙකයි නළලයි බිම තියලා දොහොත් මුදුන් දීලා নমස්කාර කරන්නේ. බලන් ඉන්න කෙනෙක් සමහරට ඒ හාමුදුරු ගැන දන්නවනම් මට hina වෙයි. නමුත් මම වඳින්නේ ඔය කායයන්ට නෙමෙයි. මම වඳින්නේ කාටද? ඒ උත්තම වූ සාරිපුත්‍රයන් වහන්සේ. භාවනාවට ඉඳගන්න ඉස්සෙල්ලා නළල බිම තියලා ඒ උත්තම වූ සාරිපුත්‍රයන් වහන්සේට নমස්කාර කරනවා. උත්තම වූ ආනන්ද රහතන් වහන්සේට নমස්කාර කරනවා. මහා ශ්‍රේෂ්ඨයෝ ඒ උන්වහන්සේලාගේ අනුරෝවල් තමයි ඔය තියෙන්නේ පන්සල්වල. ඒක නිසා ඒ කාන්තෙන්ම ශ්‍රේෂ්ඨයි. ඒ කාන්තෙන්ම ශ්‍රේෂ්ඨයි. අබමල් රේණුවකවත් වරදක් හිතන්න එපා. ඕනේ දෙයක් කරගත්තේ. ඔබ අරන් යනවා දෙය කරන්නේවා. ආයි අද මේ වෙලාවේ ඔබ මේ ධර්මාසනය තුල වැඩ ඉන්න ධර්ම කාය උදෙසා යම්කිසි ගරුත්වයක් තියෙනවා. මට එහෙම නෙමෙයි. මේ ධර්ම කාය උදෙසා යම්කිසි ගරුත්වයක් තියෙනවා නම් අද මේ වෙලාවේ පටන් හාමුදුරුවන් වහන්සේලා විවේචනය කිරීම සහ මුලින්ම නවත්තන්න. ඔය කටින් එක වචනයක් පිට වෙන්න දෙන්න එපා නැවත වතාවක්. කවුරු හරි හාමුදුරු කෙනෙක් ගැන මොනවා හරි කියාගෙන ආවොත් වැඳලා කියන්න අන්නේ බුදු දෙයියෝ මාත් එක්ක ඔවා කියන්න එපා. එක කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා කිව්වා ඕවා කතා කරන්න එපා කියලා. මාත් එක්ක ඕවා කියන්න එපා. මාත් එක්ක ඕවා කියන්න එපා. මාත් එක්ක ඕවා කියන්න එපා. පෙර වැරදි ඇති. වැරදි නැති මිනිස්සු ලෝකේ නැත. එහෙම කියලා ඇති. ඕනේ තරම් මිනිස්සු ඒවා කියනවා. නමුත් ඔබ අද මේ ධම් දේශනාවට ආවා. ඇවිල්ලා මේක ශ්‍රවණය කළා. ශ්‍රවණය කළා මොකක් හරි වෙනසක් තියනවා කියලා දැනුණා. නිවන් මඟ මෙච්චර කල් ආපු නිවන් මඟයි ඇත්ත නිවන් මගේ මොකක් හරි වෙනසක් තියෙන බව දැනෙන්නේ නැති. දැනුන්නේ නැත්තම් කිසි ගැටලුවකුත් නැහැ ඒකේ. ආවෝ අපේ හාමුදුරුවෝ ඊට වඩා ඔය ටික තේරුම් කරලා දුන්නා අපිට. එහෙනම් හරි කිසිම ගැටලුවක් නැහැ. අපේ හාමුදුරුවෝ ටික තේරුම් කරලා දුන්නා මම මේ කතා කරලා තියෙන සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවක පිරිසකට. දැන් ප්‍රශ්නයක් නැහැ හොඳට කාලෙ විඳ ඉන්න. සෝතාපන්නවත් වෙලා නැත්තම් මොකද කරන්නේ? කන බොන එකත් අත්තකට දාලා හුස්ම ගන්න එකත් අත්තකට දාලා මොකද කරන්න තියන්නේ? දෙවි හිමියෙන් ඒක කරගෙන ඉන්නේ ඉස්සෙල්ලා. කොයි වෙලාවෙ හටස් ගායිද දන්නේ නැහැ. කුඩුවක් උඩ ඉඳලා මැරලා ගිහිල්ලා ඉන්නේ. බිල්ලිම කඩවැල්ල මැරලා ගිහිල්ලා ඉන්නේ. පාරට බැස්ස විතරයි ත්‍රිවිල්ලක් කට කරගෙන ගියා මලා. ෆුට් බෝඩ් එකේ යනකොට බස් එක ඇද්දුවා පස්සේ රෝදයට උනා මලා. ඕවනේ ඉඳලා දාහන්න හම්බ වෙන්නේ. කකුල කැඩුනා වැන්න අන්තභාගය හැදුනා. ඕව නෙමෙයිද වෙන්නේ? ඔබම හිතලා බලන්න පිටින්. මෙන්න මේවා තමයි මහා දරුණු ගති තියෙන දේවල්. ඔබගේ ජීවිතේ කොයි මොහොත නැති වේද දන්නේ. කොයි මොහොත නැති වේද දන්නේ.